ඉතින් මේ වීඩියෝ එකෙන් මම කොහමද ෆොරෙක්ස් ට්‍රේඩ් කරලා තප්පර 20න් 30000ක් අතටම ගත්තේ. ඔයගොල්ලන්ට වුණ හරි ලංකාවේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ මාසික පඩිය මම තප්පර 20න් ගත්ත විදිය ලයිව් පෙන්නනවා. ප්‍රූෆ් පිට පෙන්නනවා. ස්කිප් කර නැතුව බලන්න ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මොනා කරලාද කියලා අහන්න එපා. දන්නා. වැඩි කයිවාරු නැතුව දැන් මම කෙලින්ම ඔයගොල්ලන්ට කරලා පෙන්නන්න. හරිද? තේරෙන විදියට ලයිව් කරලා පෙන්නන්න. මුලින්ම මේ සම්තින් ප්‍රමාණය අතර ගත්ත විදිය කෙටි සාරාංශයක් මේ වීඩියෝ මුලදිම දැන් කියන්න. වැඩි දඟලන්න ඕනේ නැහැ. මෙමය ගන්නේ. මුලින්ම ෆොරෙක්ස් ට්‍රේඩ් කරා. ඒක කරන්න කොහමද කියලා අහන්න එපා. මගේ කෝස් එක කරන අය දන්නා. ඒක කරන්න ඉගෙන ගන්න ඕනේ, ප්‍රැක්ටිස් කරන්න ඕනේ. නිකන් ආතල් එකේ නිදාගෙන ඇඳ උඩ කල්පනා කර කර හිටියා කියලා බෑ. ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒක කොහමද කියලා අහන්න එපා. ඒකට තමයි මම කෝස් එකක් දාලා තිනවා. ඇවිල්ලා ඉගෙන ගන්න. ඉතින් හරියට ඉගෙනගෙන මෙතන පොයින්ට් එක හරියට ඉගෙනගෙන ප්‍රැක්ටිස් කරලා ට්‍රේඩ් කරනවා. ඒකෙන් ප්‍රොෆිට් කරනවා. ප්‍රොෆිට් කරා මේ ප්‍රොෆිට් ටික කොහෙද රැඳෙන්නේ? අපේ බ්‍රෝකර් ගාව. බ්‍රෝකර් කවුද? FBS. ඉතින් මෙන්න මේ තියෙන බ්‍රෝකර් ගාව තියෙන අපේ ප්‍රොෆිට් ටික. මෙන්න මේ ප්‍රොෆිට් ටිකද අපි අතට ගන්න ඕනේ. අතට ගන්නේ කොහමද? ඒකට උදව් කරන මෙන්න මේ ස්ක්‍රිල් වලට් එක. මේක මොකක්ද කියලා බැලුවොත් පසුම්බියක්, මුදල් පසුම්බියක්. හරිද? මේකට දා ගන්නවා. ඊට පස්සේ මේ මුදල් පසුම්බියෙන් අපිට කෙලින්ම බැංකුවට තප්පර 20න් දා ගන්න පුළුවන් සම්තින් ප්‍රමාණය. මොකද ඔබ කිව්වේ අතට ගන්න පුළුවන් කියලා. බැංකුවට දාගෙන මොනා කරන්නද? ඒම මෝඩ ප්‍රශ්නයක් ඔයාවුවොත් අපි මේ උපයන්නේ විදේශ විනිමය. විදේශ විනිමය හොයද්දි නිකන් උදාහරණයකට ඔයගොල්ලෝ හිතන්න එපා ලෙටර් එකකින් පිටරටේ ලෙටර් එකකින් ඇවිල්ලා ඩොලර් නෝට්ටු මේ ලියුමකින් අපේ ගෙදරට එනවා කියලා. එහෙම ගොන් අය ඉන්න ඕන තරම්. එහෙම නෙවෙයි කෙලින්ම අපි නීත්‍යානුකූලව බැංකු සමග තමයි ගනුදෙනු කරන්නේ. බැංකුවට ගියා, ඔයාගේ ඩෙබිට් කාඩ් එක ගැව්වා මැෂින් එකට අතට ගත්ත සම්තින් ප්‍රමාණය. එහෙම නැත්නම් බැංකුවට ගියා, ඔයාගේ ඉතිරි කිරීමේ පොත තියෙන්නේ. පොත දීලා අදාළ සම්තින් ප්‍රමාණය අතට ගත්තා. එච්චරයි. ඉතින් මම මේක උඩින් නිකන් සාරාංශයක් නේ කිව්වේ. දැන් ඔයාගේ ඔළුවේ මැප් එකක් තියෙනවා. දැන් මම මේක ලයිව් කරලා පෙන්නන්නම් ඔයාලට. ඉතින් මෙන්න මගේ බ්‍රෝකර් ඇප් එකේ මම ඉන්නේ FBS එක. හරිද? දැන් මේක තමයි හොඳට ඉගෙනගෙන ඇත්ත දැනුම අරගෙන මාන්සි වෙලා ට්‍රේඩ් කරලා මාකට් එක ඇනලයිස් කරලා මාකට් එක ඉගෙනගෙන ප්‍රොෆිට් කරපු ප්‍රමාණය මේකේ තියෙනවා. ඕගොල්ලන් බලා ගන්න පුළුවන්. මෙතන මේ ෆයිනෑන්ස් ඔප්ෂන් එක ක්ලික් කරගන්න ඕනේ. හරිද? ඩෑෂ්බෝඩ් එකේ තමයි ඕපන් කරද්දි තියෙන්නේ. ෆයිනෑන්ස් සෙක්ෂන් එක ක්ලික් කරලා මෙතන withdrawal option කියලා තියෙනවා එක. ඒක ක්ලික් කරන්න. ඉතින් මෙතන withdrawal method එකේ skrill කියලා තියෙනවා. මගේ skrill account එක. ඒක ක්ලික් කරන්න. දැන් මෙතන ඊමේල් සෙක්ෂන් එකේ මම මගේ ස්ක්‍රිල් account එකේ ඊමේල් එක ගා ගන්නවා. ඉතින් මෙතන මම දැනට ඩොලර් 20ක් තමයි withdrawal කරලා පෙන්නන්නේ. මම ඔක්කොම ටික ගත්තා. ඉතින් මෙතන කියන්න ඕන අවම ඩොලර් 10කට වැඩි තමයි ගන්න පුළුවන්. ඩොලර් 5ක් 7ක් 8ක් 9ක් ඒවා ගන්න බෑ. 10ක්. හරිද? මම මෙතන 20ක් දාලා දැනට පෙන්නනවා. ඒ වගේම මෙතන කියලා දෙන්න ඕනේ ඕගොල්ලන්ට මේගොල්ලෝ කමිෂන් එකකුත් ගන්නවා. ඒ කියන්නේ ඕගොල්ලන්ට මෙච්චර ඉක්මනින් මෙච්චර පහසුවෙන් විදේශ විනිමය පිටරටේ තියෙන මුදල් විදේශ විනිමය ඕගොල්ලන්ගේ අතට ගන්න මේගොල්ලෝ සේවාවක් සපයනවානේ. ඒ සේවාවට අදාළ ගාස්තුව තමයි මේ කමිෂන් එක කියන්නේ. ඒගොල්ලෝ ගන්න එක. ඒ කියන්නේ ස්කිල් කම්පැනි. ඉතින් මෙතන ක්ලික් කරා. ක්ලික් කරාම අපේ ඊමේල් එකට කන්ෆර්මේෂන් කෝඩ් එකක් එනවා. ඒකත් ගාලා මෙතන කන්ෆර්ම් කරනවා. කන්ෆර්ම් කරාම මෙන්න මේක ප්‍රොසෙසින් කියලා වැටෙනවා. දැන් මෙතන එම් ප්‍රොසෙසින් කිව්වට එවෙලෙම වැටෙනවා සිංගාලා. මෙතන මේම ක්ලික් කරලා බැලුවාම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. වැටිලා තියෙනවා withdrawal complete කියලා. ඉතින් යාළුවනේ මම වීඩියෝ මුලදී සාරාංශයක් කරලා පෙන්නුවානේ. ඒකේ පළවෙනි ස්ටෙප් එක ඉවරයි. දැන් සම්තින් ටික තියෙන්නේ ස්ක්‍රිල් එකේ. අපේ මුදල් පසුම්බියේ තියෙන්නේ. ඉතින් මේක ඕපන් කරගන්නවා. හරිද? ඕපන් කරගෙන transfer කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන send yourself කියන එක ක්ලික් කරන්න. ඔයගලන්ට බලා ගන්න පුළුවන් commercial bank ද සම්පත් bank ද හැම බැංකුවක්ම මගේ ඇඩ් කරලා තියෙනවා. ඕන එකට දාගන්න පුළුවන්. ඉතින් මෙතන මගේ commercial bank එක මම select කරගන්නවා. ඉතින් මගේ ස්ටුඩන්ට් ලට දන්නවා commercial bank එකේ තමයි ඒගොල්ලෝ fees එක ගෙවලා join උනේ. ඊට පස්සේ මෙතන අදාළ ගාස්තුව මම නම් 113ක් ගන්න. ඕගොල්ලෝ කීයක් ගනීද කියලා මම දන්නේ නැහැ. ඒ කියන්නේ ලංකාවේ මුදලින් 35000ක් 30000ක් වගේ වෙනවා මම හිතන්නේ. ඕගොල්ලන්ට අදාළ ගාස්තුව ගාලා මෙතන ක්ලික් කරන්න. පල්ලෙයා ක්ලික් කරපු ගමන් මෙතනත් කන්ෆර්ම් කරපු ගමන් ආයේ නෑ වැටිලා තියෙනවා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අපේ මුදල් සාර්ථකව වැටිලා තියෙනවා. බඩු වැටිලා. ඉතින් කොච්චර පහසුද කියලා බලන්න. ඔය ට්‍රේඩින් කිව්වාම කට්ටිය බය වෙලා තියෙන්නේ. මොකද අපේ මිනිස්සුන්ට විස බීජ පොවලා තියෙන්නේ. ඔය එක එක බොරු ඒවා දාලා. ඉතින් අපේ මිනිස්සු ගොඩක් ගල්යුගේ ඉන්නේ. කියන්නේ මේවා බොරු කියලා හිතනවා. ඇයි එහෙම හිතන්නේ? හරියට ඉගෙන ගන්න නැතුව, ඒ කියන්නේ කිසිම දැනුමක් නැතුව නිකන් ආසාවට ඇවිල්ලා පිස්සු කෙලිත් එක බොරු තමයි. හරියට ප්‍රැක්ටිස් කරලා ෆුල් දැනුම අරගෙන බැස්සොත් ඒක ඇත්ත. ඉතින් ඒක කරන්න කම්මැලිකමට, ඒක කරන්න බැරිකමට බොරු ගාගෙන ඉන්නවා. උදාහරණයකට මගේ ස්ටුඩන්ට්ලා ගේම ගාගෙන යනවා. මොකද ඒගොල්ලොන්ට මම කෙලින්ම මාකට්ටි උගන්වනවා. මේ වගේ දේවල් ඉගෙන ගන්න නැතුව කරන්න බෑ. බොරු කියන්න ඕනේ ඉගෙන ගන්න නැතුව කරොත් නන්නත්තර වෙලා යනවා. ඒ වගේම ගොඩක් අය මේක ඉතලා තියෙන ක්‍රිප්ටෝ කරන්සි උයි, බයිනෑන්ස්, එක්ස්පර්ට් ඔප්ෂන්, ඒ වගේ විස
බීජ ගොඩක් ඔළුවේ තියාගෙන ඉන්නවනේ. ඒව නෙවෙයි මේක. ඒ වලින් මට නම් හරි ගිල්ල නැහැ. බොරු කියන්න ඕනේ. මට හරි ගිල්ල නැහැ. පර්සනලි මට හරි ගියේ මේක. forex ලෝකේ ලොකුම මාකට් එක. ඔයාට ඕන නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න. full ඒ කියන්නේ පැය 1යි විනාඩි 40ක් වගේ තියෙනවා. කට්ටිය කෝස් ගහගෙන 50000 60000කට විකුණන දේ මම නොමිලේ කියලා දීලා තියෙන ඒකට වඩා හොඳට. ඔයා ඕනනම් ගිහිල්ල වෙලාවක් තිබ්බනම් බලන්න. ඕකේ සියලුම ඩීටේල්ස් තියෙනවා. කොහමද කරන්නේ? අහනම් මන හැම බින්දුවේ ඉඳන් තියෙනවා. මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේක? කොහමද මේක වර්ක් කරන්නේ? කොහමද මේකෙන් අපේ සම්තිං ඔච්චර ප්‍රමාණයක් ගන්නෙ? ඔයගොල්ලෝ දැන් උදාහරණයකට අද ගත්ත ප්‍රමාණය මාසෙක පඩිය මම දවසින් ගත්තා. තප්පර 20න් ගත්තා. ඒක කොහොමද උනේ? ඒ වගේම ඇයි කට්ටිය පිරිසක් මේ බොරු කියන්නේ? ඇයි කට්ටිය පිරිස මේක ඇත්ත කියන්නේ? මේක ඇත්ත වෙන්නේ මොකද්ද? ඒකට බලපාන හේතු. ඒ සියලුම දේ මේ වීඩියෝ එකේ තියෙනවා. ඕක තමයි විකුණන්නේ. මම විකුණන්නේ ඒක නෙවෙයි. මගේ දැනුම විකුණන්නේ. මගේ පර්සනල් ස්කිල් එක විකුණන්නේ. ඔය දැන් මම ගත්තේ අතට සම්තිං ප්‍රමාණය විත්ඩ්‍රෝවල් කරන ඒවයි. ඔය පැයයි විනාඩි 40ක බේස්මන්ට් අපේ කෝස් එකේ බේස්මන්ට් වීඩියෝ එක ඕක. මම නොමිලේ දීලා තියෙන්නේ. ඒවා තමයි ගොඩක් අය විකුණන්නේ 50000ට දාකට. මම ඒව විකුණන්නේ. මම විකුණන්නේ මගේ පෞද්ගලික ට්‍රික්ස්, කපටි ට්‍රික්ස් විකුණන්නේ. දැන් මම මේ 30000 ගත්ත විදිය ඒම් පිටින් මගේ කෝස් එකේ තියෙනවා. තොත්ත බබෙක්ට උනත් මේ වීඩියෝ එක බලලා විත්ඩ්‍රෝවල් එක ගන්න පුළුවන්. හැබැයි 30000 මැව්ව විදිය. ඒ කියන්නේ විත්ඩ්‍රෝවල් කරන්න අර කොබන්න, මේ කොබන්න. ඒ කියන්නේ සම්තිං ප්‍රමාණය අතර ගන්න ඕන කෙනෙක්ට පුළුවන් නේ. වීඩියෝ බලාගෙන අර කොබන්න, මේ කොබන්න, නෙක්ස්ට් දෙන්න, කන්ෆර්ම් දෙන්න අතර ගන්න පුළුවන්. හැබැයි ඒ 32000ක් මම ගත්තේ. ඒක එතනට එන්න මොකද්ද කරන්න ඕනේ? ඒක කියලා දෙන්න මම උගන්වන්න ඕනේ වැඩපිළිවෙලා. ඒ කියන්නේ දම්බැලක පුරුක් වගේ තියෙන ක්ලාස් ප්‍රමාණයක් තියෙනවා මගේ ගාව. ඒකෙන් තමයි උගන්වන්නේ. ඔළුවට ඉන්ජෙක්ට් කරනවා. පොවනවා. ඉතින් ඒක තමයි ඉගෙන ගන්න ඕනේ. ඕවා මේ ඉගෙන ගැනීම නෙවෙයි. ඔය දැන් බලපේව ඉගෙන ගැනීම නෙවෙයි. ඕක මේ හැමතැනම තියෙන මම නිකන් නොමිලේ දෙන්නේ ඕගලන්ට. ඕගොල්ලෝ ගන්න. ඕගොල්ලන්ට මගේ සීක්‍රට්ස් ටික. ඒ කියන්නේ මම දැන් මෙතන මැව්වදේ 30000 මවලා තියෙන විදේශ විනිමය ඩොලර් 113 මවලා තියෙනවා. ඒක කොහමද කරේ? ඒකට තමයි ඉගෙන ගන්න ඕනේ කියන්නේ. ඒක තමයි අමාරු. ඉතින් ඔය බොරු කියන අයට නම් මට කියන්න උත්තර නැහැ. ඉතින් මේවා බොරු වෙන්නේ කොහමද? මට ලයිව්ම කරලා පෙන්නුවානේ. මට තව කියන්න උත්තර නැහැ. මෙච්චර ලයිව්ම කරලා පෙන්නුවා. ඒ වගේම ඇයි ඕක උඹට නොමිලේ YouTube එකේ දාන්න බෑ කියලා ගොඩාක් අය කියනවා. ඒකට හේතුව මම කියන්න ඕනේ නැහැ. මාත් එක්ක මුල් කාලේ ඉඳන්ම හිටපොය දන්නවා ඒකට හේතුව මොකද්ද කියලා. ඒගොල්ලොම කියයි කමෙන්ට් සෙක්ෂන් එකේ ඇවිල්ලා ඇයි මේක මේම උනේ කියලා. ඉතින් කැමති අය ඇවිල්ලා ඉගෙන ගන්න. මම උගන්වන්නේ. හරිද? ගෝලියෝ කවුරුත් නැහැ. මම උගන්වන්නේ. රෙජිස්ට්‍රේෂන් ඕපන් වෙලා තියෙන්නේ. තව ටික දෙනෙක්ව ගන්න පුළුවන්. හරිද? පොඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්. කැමති අය ඇවිල්ලා ඉගෙන ගන්න. තව මේ බොරු කියන අයට නම් මට කියන්න උත්තර නැහැ. මොකද ඇත්තටම ඉගෙන ගන්න නැතුව කරන බොරු තමයි. ඇත්ත කියන්න ඕනේ. ඉගෙන ගන්න නැතුව දැනුමක් නැතුව මාකට් එක ඉගෙන ගන්න නැතුව කරන බොරු. ඒක 100%ක් එකගයි මම. බොරු. ඉගෙනගෙන කරා නම් මේක ඇත්ත. ඒ වගේම පොඩි උනන්දුවක් දෙන්න තියෙන්නේ ගෙදර ඉඳන් ඉගෙන ගන්න ඕනේ ඕක. ඒ කියන්නේ උගන්වන්න තමයි මම ඉන්නේ. ඔයාට ඕනනම් එන්න පුළුවන්. එහෙමද තනියෙන් හරි ඉගෙන ගන්න. ඉගෙනගෙන කරන්න ඕක. ඕක හොඳ විෂයක්. ඔය සිග්නල් පස්සේ ගිහිල්ලා නාස්ති වෙන්න එපා. ඔය සිග්නල් එහෙම දෙන අය හරි චාටර් ඇත්තටම. ඒ සිග්නල් දීලා ඒගොල්ලෝ නවත්තපුවම ඕගොල්ලෝ මහපාරේ. දැන් මම ඕගොල්ලන්ට දැනුම බින්දුවේ ඉඳන් පොත්ත බබෙක්ට වගේ උගන්නලා මම නැවැත්තුවොත් ඕගොල්ලෝ තනියෙන් හරි කරගෙන යන්න පුළුවන් නේ. ඉතින් සිග්නල් බලාපොරොත්තුෙන් ඕවා කරන්න එපා. ඇත්තටම අපරාධි. ඕක මාර රසවත් සබ්ජෙක්ට් එකක්. කරන අපේ ස්ටුඩන්ට්ලා දාන්න පල්ලේ කමෙන්ට්ස් එකක් දාන්න. ඒ වගේම චැලෙන්ජ් එකක් කරනවා. මං ගාවට ඉගෙන ගන්න ඇවිල්ලා සතයක් හරි ලොස්ට් වුණා නම් පල්ලේ කමෙන්ට්ස් කරන්න. එයාගේ ෆෝන් නම්බර් එකයි, එයාගේ ඊමේල් එකයි දාලා පල්ලේ කමෙන්ට්ස් කරන්න. මම මේ channel ඔක්කොම වාලා ඔක්කොම නවත්තලා දානවා. මොකද මම එච්චර විශ්වාසයෙන් කියන්නේ ඇයි? මම විධිමත්ව කරන් යන්නේ. විධිමත්ව උගන්වනවා. දැනුම තමයි අංක එක. ඔය සල්ලි පස්සෙන් එන අය නම් එන්න එපා මං ගාවට. දැනුම තමයි අංක එක. ඉගෙනීම තමයි අංක එක. ඕනම දෙයක් ඉගෙන ගත්තොත් තමයි පුළුවන්. මේකත් ලොකු විෂයක්. මාත් තව ඉගෙන ගන්න. ඉගෙන ගන්න ඒවා ඔක්කොම මගේ සීක්‍රට්ස් ඔක්කොම අර මගේ Google Drive එකට දානවා. ඉතින් මගේ ස්ටුඩන්ට්ලාට පට්ට chance එකක්. ඒගොල්ලෝ මාර ලකි. කැමති නම් එන්න බොරු ගන්න එපා. ඇත්තට සමාජයට ඕගොල්ලෝ මෝඩි එක්කනවා. මුකුත්ම දන්නේ නැතුව නිකන් අර ආච්චිලා සීයලා වගේ මාසේ පඩි වලට එම්බත් වෙලා බල්ලෝ වගේ රුපියල් හොයනවා. මම හැම වීඩියෝ එකේ කියනවා වගේ කියන්නේ ඔයා රුපියල් පස්සෙන් රුපියල් හොය හිටියනම් හැමදාම මැරෙනකම්ම අපායක තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඒ වගේම ඔයාගේ වටපිටාවින් ආදරය කරන අයත් ඔයත් එක්ක අපාය තමයි ජීවත් වෙන්න ඕනේ. ඔයා කවදද විදේශ විනිමය සතයක් හරි උපයන්න පටන් ගන්නෙ? එතකොට තමයි ඔයාගේ ඇත්තම ලස්සන ජීවිතය පටන් ගන්න. ඒකට යාළුවනේ මගේ ගාවට මෙන්න ඕනේ මං ගාවටම වරින් කියලා කියන්නේ. මම ඔයගලන්ගේ හොඳට කියන්නේ තනියෙන් හරි මොකක් හරි කරලා විදේශ විනිමය සතයක් හරි උපයන්න බලන්න. ඒක තමයි වටින්නේ. නැත්තම් වටකේස් මැද හිස් වෙනකම්ම මෙරි ඉපදෙන්න තමයි තියෙන්නේ. ඕකේ එවෙලට ඔයගලන්ට තේරෙයි මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එක ජීවිත කාලෙටම තියෙනනේ YouTube එකේ. එවෙලට ඔයගොල්ලෝ පස්තැවෙන්න වෙයි. ඉතින් මේ වීඩියෝ එක කොහමද? තව මේ වගේ වීඩියෝස් ඕනේ නම් පල්ලෙයක් කමෙන්ට්ස් කරන්න. ඒ වගේම අපේ ස්ටුඩන්ට්ස්ලා පොඩි වැඩ ටිකක් පෙන්නගෙන යන්න කමෙන්ට්ස් එකේ. ඉතින් ආයේ මේ වගේ හොඳ වීඩියෝ එකකින් හම්බෙමු ෆ්‍රෙන්ඩ්ස්.